Good morning. උදේ පාන්දර බලන්නකෝ මගේ වත්ත මගේ ගේ පිටිපස්සේ තමයි මේ වෙලා තියෙන්නේ. කුරුල්ලෝ කෑ ගහන සද්දේ බලන්නකෝ කොච්චර මිහිරිද කියලා. බලන්න මගේ ඉද්ද ගහේ සුදුම සුදු පාට මල් පිපිලා. ඒක දකිනකොට මාරම සතුටක් තමයි හිතෙන්නේ. ලස්සනයි නේද? උදේ පාන්දර මේ වගේ පරිසරයක් දකිනවා කියන්නේ කොච්චර ලස්සනද? ඔන්න මගේ බව්වත් බලාගෙන. එයා හිතනවා ඇති මොකද මම මේ කරන්න කියලා. කුරුල්ලෝ කෑ ගහන සද්දේ අහගෙන ඉන්න නම් මට මාර ආසාවක් තියෙන්නේ. චූටි බබා තාම නේද? බලන්නකො ලස්සන. මුදුලත් අතු ගාලා මම දැන් මේ උයන්නයි ලැහැත්ති වෙන්නේ. ඕන්න මම මොකද කරන්නේ කියලා බලන්න. අපේ බබ බලාගෙන ඉන්න බලන්න ලස්සන. අපිට නම් දැන් උදේ වහින්න වගේ. ගොඩක් කාලෙකින් වැහපු නැති හින්දා වැස්ස බලන්නත් එක හරිම ආසයි. බලන්නකෝ. ඔන්න ඉතින් ඔයාලට පේනව නේද? ඈතින් ගොයන් කපනවා. මං ඉතින් ගෙදර ඉඳන් තමා මට ওই පරිසරය පේන්නේ. දැන් ඉතින් උදේ 9ට විතර ඇති. චූටි බබා තාමත් නිදි. චූටි බබාගේ රෙදිත් හොදලා අපේ අද ගොයන් කපනවා. බලන්නකෝ තියෙන ලස්සන. කොච්චර වැඩ තිබ්බත් නම් මේ පරිසරයේ වෙන්න මාර ආසාවයි. ඉතින් ඔයාලත් ආසයි නේද? බලන්නකෝ. අපේ අඹ ගහේ අඹ ගොඩක් පිරিলা තියෙනවා. පේනවද ඔයාලට? ඔන්න බලන්නකෝ. අවසර හින්දා පේනවද දන්නේ නැහැ. චූටි බබාගේ රෙදි ටිකත් හොදලා දවල්ට මොන හරි උයන්න ලැහැත්ති වෙන්න ඕනේ දැන්. බලන්නකො ලස්සන.
චූටි බබාගේ රෙදිත් හොදලා ඉවරයි. ඔන්න ඉතින් දැන් චූටියා නැගිට්ටා. දැන් ඉතින් චූටියා ගාවට දුවගෙන යන්න එපැයි. අදට මං ගිහින් එන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. මම සංකල්පනා.